පොඩි තරඟයකට කට්ටිය එකතු කරගම්මුද? තරගනේ හැමතැනම තියෙන්නේ නේද? හැමතැනම ලීග් තියෙනවා, එක එක විදිහේ තියෙනවා. ඉතින් මෙන්න ගෙනාව ඔයාලට මුබාරක් ට්‍රේඩින් ලීග් එක. මේ ලීග් එකේ තියෙන්නේ අපට මුබාරක් කොයින් එකත් එක්ක තමයි වැඩසටහන. ඉතින් මේක gate.io එකෙන් තමයි එලි දක්වලා තියෙන්නේ. ඒගොල්ලොන්ගේ අලුත්ම වැඩසටහනක් මාර්තු මාසේ 17 වෙනිදා 12ට ආරම්භ කරලා මාර්තු මාසේ 27 වෙනිදා 15:59 දක්වා තමයි තියෙන්නේ. ඒ කියන්නේ 27 වෙනිදා වෙනකොට මේ බැටල් එක ඉවරයි. මේ ලීග් එක ඉවර වෙනවා. මේ ලීග් එකට අපිට සම්බන්ධ වුණොතින් අපිට පුළුවන්කම තියෙනවා මුබාරක් කොයින් දිනා ගැනීමේ හැකියාව. ප්‍රයිස් පූල් එක ලොකු එකක් තියෙනවා ඒගොල්ලෝ වෙන් කරලා මේ ලීග් එකට එකතු වෙන අයට. ඉතින් බලමුද අපි මේ මොකද්ද මේ ලීග් එක කියන්නේ කියලා. ඊට කලින් අපි බලමු මේ මුබාරක් කොයින් එක ගැන. මොකද මේ කොයින් එකත් එක්කනේ අපි මේ වැඩේ කරන්නේ. ඒ නිසා මේ කොයින් එක අපිට හරියන්නේ නැති වුණොත් මේ මොන ලීග් එකක්වත් අපිට වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් අපි ඉස්සෙල්ලම යමු මුබාරක් chart එකට. මුබාරක් කියලා කියන්නේ මේ ළඟදී ලිස්ට් වුණු කොයින් එක. මේක gate.io එකේ තියෙනවා ගන්න පුළුවන්. මාර්තු මාසේ 17 වෙනිදා තමයි නිකුත් මේක මේ එන්නේ එළියට. කියන්නේ අද බලන්නකෝ මේකේ මේ ඉන්නේ වන්නම chart එකේ මේක මෙතනින් පටන්ගෙන මෙහෙට ගිහිල්ලා නැවතත් ඩවුන් වෙලා නැවතත් මේක සීග්‍රේන් අප් වුණා. ඒ කියන්නේ මේක ෂණිකව 7.8ට ගිහිල්ලා මෙතන ඕල් ටයිම් හයි එකක් හැදුවා 7.22ට. දැන් නැවතත් ඒක ඩවුන් නැවිලා ඔයාලට පේනවා අප් ට්‍රෙන්ඩ් එකකට නැවතත් මේක ගමන් කරමින් ඉන්නවා. මේ මුබාරක් කොයින් එකේ මේ තියෙන මේ chart එක පොඩි chart එකක් තියෙන මේ setup එක තමයි මේක. ඉතින් bullish තමයි අපිට මේ වෙලාවේ අඳුර ගන්න පුළුවන්. ඒ වගේම මුබාරක් ගැන අපි ගිහිල්ලා බැලුවොත් coin market cap එකට coin market cap එකේ පෙන්නනවා total supply එක 1 billion ඒ වගේම max supply එකත් 1 billion. එතකොට මේක එක සැරේට මේගොල්ලෝ ඒ බිලියන් එකම මාකට් එකට දාලා තියෙන්නේ ආයි මේක එන්නේ නැහැ. ඒ වගේම මෙතන පෙන්නනවා 24 hour volume එක මිලියන 447ක් 174ක් වර්ධනයකුත් එක්ක. ඊළඟට මේකේ මාකට් කැප් එක මිලියන 165ක් විදිහට තමයි දැනට තියෙන්නේ. ඩොලර් මිලියන 165ක් මේක දවසට මේකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ තවදුරටත් තොරතුරු බලන්න ඕන නම් ඔයාලට මෙතන තියෙන වෙබ්සයිට් එකට ගිහිල්ලා තොරතුරු බලන්න පුළුවන්. මුබාරක් එකේ මම කලින් වීඩියෝ එකත් අද දවසේ මේක පෙන්නුවා. මේ තියෙන්නේ මුබාරක් එකේ chart එක මේ එයාලගේ වෙබ්සයිට් එක. ඉතින් මෙතන බලන්න පුළුවන් මෙන්න මේ චරිතයත් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. මේ කවුද කියලා ඔයාලා දන්නවා ඇති. මේක මේ අරාබිය ඇඳුම ඇඳගෙන ඉන්නේ Binance එකේ ප්‍රධානියා. CZ කියන්නේ මෙයාට තමයි. මෙයාගේ කෙටි නම තමයි CZ කියලා හඳුන්වන්නේ. මෙයා චීන ජාතිකයෙක් හෝ චීන සම්භවයක් තියෙන කෙනෙක්. මේ මෙතන තියෙන CZ කියලා BNB මෙයා මුබාරක් එකට සපෝට් එකක් දෙන්න වගේ තමයි මෙතන සැරසෙන්නේ. මේ ඉන්න විදිහ කියන්නේ මෙයා අරාබිය ගියා පහුගිය දවස්වල ගිහිල්ලා ඩොලර් බිලියන 2ක් Binance එකට අරගෙන ආවා. කොයින්ස් කීපයක් වෙනුවෙන් USDT අරගෙන ආවේ පහුගිය දවස්වල ගිහිල්ලා. ඉතින් CZ මේකේ ගොඩක් කමෙන්ට්ස් දාලා ඒ වගේ දේවල් කරලා තියෙනවා. ඊළඟට මුබාරක් බලන්න මුබාරක් මේක ටිකක් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ දේවලුත් තියෙනවා. මෙතන Binance එකේ ප්‍රධානි තාම හැබැයි Binance එකේ මේක මම හිතන විදිහට අද ලිස්ට් උනේ නැහැ කියලා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මෙන්න මේ તો ඒ වගේම X එක Telegram එක මේවට ගිහිල්ලත් බලන්න පුළුවන්. මේකේ තවදුරටත් ඔයාලට විස්තර ඕන කරනවා නම් ඒ වගේම chart එක පෙන්වන්නේ සම්පූර්ණයෙන්ම green වලින් මේක අද දවසේ green පැත්තටම ගිය නිසා. ඔන්න ওই විදිහට තමයි මුබාරක් ගැන අපිට තොරතුරු තියෙන්නේ. ලොකු තොරතුරක් එයාගේ නැහැ. මොකද එයා අලුතෙන් ලිස්ට් වෙච්ච එකක් හින්දා. ඉතින් මේ ලීග් එක දිහා එහෙනම් අපි බලමු. මුබාරක් ට්‍රේඩින් ලීග් එක form a team trade to split
$20,000. එතන මේ ලීග් එකට මේගොල්ලෝ වෙන් කරලා තියෙනවා ඩොලර් 20000. ඉතින් මේ 20000කින් ඩොලර්ස් වලින් අපිට කීපයක් හරි ගන්න පුළුවන්ද කියලා අපි බලමු. මොකද කරන්න තියෙන්නේ කියලා. මේකට තියෙන්නේ ඔයාලට මම ලින්ක් එක දාන්නම්. ඒ ලින්ක් එකෙන්, ඒ කියන්නේ ඒ ලින්ක් එක මගේ ලින්ක් එකක් එහෙම නෙවෙයි. ඒක තමයි හැමෝටම දෙන ලින්ක් එක. ඒ ලින්ක් එකෙන් ආවට පස්සේ ඔයාලට ඉස්සෙල්ලාම දැන් මම මේකට ආව හින්දා මම මේකට ජොයින් වෙලා තියෙනවා. ඒතකොට මට ඒක පෙන්වන්නේ නැහැ. එතකොට මේ මුල්ම ඉන්ටර්ෆේස් එකකින් ඔයාලට පේන්නේ ටීම් එකක් හදන්නද තියෙන ටීම් එකට ජොයින් වෙන්නද කියලා. දැන් ටීම් එකක් හදනව නම් ඔයාට කමියුනිටි එකක් ඉන්න ඕන, විශේෂයෙන්ම Gate.io accounts තියෙන කට්ටිය ඉන්න ඕන ටීම් එකක් හදනවා නම්. එහෙම නැත්නම් ඔයාට ටීම් එකකට එකතු වෙන්න පුළුවන්. මෙතන පල්ලෙහායින් පෙන්නන ඒ ටීම්ස් join trading league කියුවෙන් පස්සේ මෙහෙ පෙන්නනවා ටීම්ස් තියෙනවා. මේ join ටීම් කියන ඕන ටීම් එකකට එකතු වෙන්න පුළුවන්. දැන් මම අද ඇවිල්ලා ටීම් එකකට එකතු නොවි ටීම් එකක් හදන එකකට ගියා. මේකේ රෙජිස්ටර් වෙලා ටීම් එකක් හදන්න ගියා. දැන් මෙන්න මෙතන මේ වයිකින්ස් කියලා පෙන්නන්නේ මේ ෆොටෝ, මේ මගේ ෆොටෝ එක නෙමෙයි. මේ වයිකින්ස් පෙන්නන්නේ මගේ ඒ ටීම් එක. එතකොට ඒ ටීම් එකට ඔයාට අවශ්‍ය නම් මේකට ජොයින් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ චයිනීස්ලා ඉන්න ලොකු ප්‍රමාණෙ ඉන්න ටීම්ස් තියෙනවා. ඕන එකකට ඔයාට ජොයින් වෙන්න පුළුවන්. ඒකේ ඔයාට කිසි ගැටලුවක් නැහැ. මම දැක්කේ ලංකාවේ කෙනෙක් ඉන්න ටීම්ස් තියෙනවා නම් වලින් හරි මගේ එක විතරයි, වෙන ඒවා තාම තිබුණේ නෑ ලංකාවෙන්. මොකද මේක ප්‍රසිද්ධ කරලා තිබුණේ නැහැ. YouTube වීඩියෝ එකක් තිබුණේ නැහැ මේ ලීග් එක ගැන. මේක තිබුණේ නැති නිසා. ඉතින් මෙන්න මෙතනින් ඔයාට ජොයින් වෙන්න පුළුවන්. මේ මගේ ටීම් එකට ජොයින් වෙනවා නම් මේකේ ටීම් එකට ජොයින් වෙලා අපිට කරන්න ලොකු දේවල් නැහැ. අපි තියෙන්නේ මේ මුබාරක් කොයින්ස් ටිකක් ස්පොට් එකේ බයි කරන්න තමයි. බයි කරන්න, සෙල් කරන්න, බයි කරන්න, සෙල් කරන්න කියලා ওই ටික තමයි කරන්න තියෙන්නේ. අපි බලමු ඉස්සරහට ගිහලා රූල්ස් මොනවද තියෙන්නේ කියලා. ටීම්ස් දැන් ප්‍රමාණයක් තියෙනවා. මෙතන පිටු 4ක් විතර පෙන්නනවා. එක පිටුවක ටීම්ස් 8ක් නේ පෙන්නන්නේ. ඉතින් තාම ගොඩක් ටීම්ස් ආවේ නැහැ. නමුත් 27 වෙනිදා වෙනකොට මේ වැඩසටහන ඉවර වෙනවා. ඉතින් මේ තියෙන මගේ ටීම් එකේ විස්තර. තාම මම දැන් තමයි මේකට ලොග් වෙලා මේක ටීම් එකකට ජොයින් වුනේ. ටීම් එකක් හැදුවේ. ඉතින් ඉස්සරහට මම මේකේ ට්‍රේඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. මුබාරක් කොයින් කීපයක් මගේ කොහොමත් මේකේ තියෙනවා. ස්ටේක් කරලා තියෙනවා. තව කොයින්ස් කීපයක් බයි කරගෙන මම මේකේ ට්‍රේඩ් එකක් දානවා ස්පොට් එකේ. ඉතින් මෙන්න මෙහෙමයි මේ තෑගි යන්නේ. ටීම් බැටල් ටෝර්නමන්ට් එකට ඩොලර්ස් 10000ක් යනවා. ටීම් ලකි ප්‍රයිස් පූල් එකට ඩොලර් 3000ක් යනවා. නිව් කමර් එක්ස්ක්ලූසිව් ගිෆ්ට් එකට ඩොලර් 7000ක් වෙන් කරලා තියෙනවා. එතකොට ටීම් බැටල් ටෝර්නමන්ට් කියලා කියන්නේ the team will be ranked by team members total spot trading volume of Mubarak. No limit to the member of team members. One user can form a team. එතකොට ටීම් එකේ ඉන්න සෙනග සීමාවක් නෑ. මොනතරම් ඉන්න පුළුවන්. Participants will split the league rewards based on the ratio of their Mubarak spot trading volume. එතකොට මේකට අපිට තෑගි හම්බෙන්නේ ඒ ටීම් එකේ ඉන්න පිරිස ට්‍රේඩ් කරන ප්‍රමාණය මත. ඒ කියන්නේ මුබාරක් කොයින් බයි කරලා බයි සෙල් දෙකම ට්‍රේඩ් වලට අදාළ වෙනවා. බයි කරලා සෙල් කරා නම් ඒකත් අයිති වෙනවා. මම ඒක තව පොඩ්ඩක් පහළට ගිහින් කියන්නම්. lucky price pool එක තියෙන්නේ one successful creating or joining a team 300 lucky users who belonging teams average spot team volume reach 200 per member. එතකොට මේකට trading volume එක ඩොලර් 200ක් එක්කෙනෙකුට ඩොලර් 200 බැගින් ටීම් එකේ ආවොතින් මේකට සුසුකම් ලබනවා. ඒ කියන්නේ එක්කෙනෙකුට ඩොලර් 200 කියලා කියන්නේ ඩොලර් 200ක් දාන්න ඕනේ නැහැ ටීම් එකේ මෙම්බර් කෙනෙක්. මුබාරක් කොයින් වල. එතකොට මුබාරක් කොයින් ඩොලර් 10ක ගත්තා නම් ඒක බයි සෙල් කිරීමෙන් වොලියුම් එක 200 දක්වා වැඩි කරගන්න තමයි තියෙන එක. බයි කරා නම් 10කින් එතකොට 10යි. ඒක සෙල් කරා නම් 10යි 20යි. ආයෙසරයක් 10 බයි කරා නම් 30යි. ආයෙසරයක් සෙල් කරා නම් 10යි 40යි. එහෙම එන්නේ. හරි. ඊළඟට new users who register and complete the at least $50 in Mubarak spot trading volume will win $10. එතකොට අලුත් user කෙනෙක් ඇවිල්ලා ඩොලර් 50ක මුබාරක් කොයින් අරගත්තා නම් එයාට $10 කෙලින්ම එනවා. ඒ අලුත් එක්කෙනාට $10 එනවා. The total prize pool is 7,000. New users can also win a team battle tournament at the same time. එතකොට අලුතෙන් user කෙනෙක් විදිහට gate.io එකට ඇවිල්ලා account එකක් හදලා ඒකෙන් මේකට එනවා නම් ට්‍රේඩ් කරනවා නම් ඩොලර් 50ක
අඩුම තරමින් එයා ඩොලර් 10ක් ගන්නවා සහ total price pool ඩොලර් 7000ක price pool එකත් එයාට එකතු වෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථා තුන තමයි තෑගි තියෙන්නේ මේ බැටල් එකේ. ඉතින් notes කියලා මෙන්න මෙහෙම ටිකක් සඳහන් කරලා තියෙනවා. Once join a team, users cannot create one or switch over to other team. ඒ කියන්නේ එකකට join වුණා නම් තව ඒවට join වෙන්න බෑ කියලා කියන්නේ. trading volume එක කියලා කියන්නේ buy volume ධන sell volume. එතකොට මම කියවනේ 10න් buy කරා නම් 10යි, ඒ 10 sell කරා නම් එතනත් 10යි, 10යි 10යි 20යි. trading volume. එතකොට volume එක 200 හදන්න අමාරු නෑ. දැන් මේ වෙලාවේ මේ බලන්න. මේ වෙලාවේ මෙයා බැටලන්නේ තියෙන්නේ. ඉතින් මෙතන setup එක දිහා බලලා මෙන්න මෙතනින් buy කරගත්තොත් දැන් මේක green බවටත් පේනවා. චුට්ටක් up වුණ ගමන් sell කරන්න. එතකොට අර trading fee එක නැතුව ඔයාගේ ගාන කෙලින්ම ඉතුරු වෙනවා. ඒකයි එහෙම කියන්නේ චුට්ටක් up වෙච්ච ගමන් sell කරන්න. හැබැයි බලන්න ඕන මේ buy කරන තැන මෙතන down trend එකක තියෙන එක දිගට වැටිගෙන යන ගමන් buy කරන්න යන්න එපා. එතකොට තව පල්ලෙහාට යනවනේ ගිහිල්ලා ආයේ එනවා. ස්පොට් එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අර ඒ වෙලාවේ sell කරගන්න බැරි වෙනවා. ඊළඟට කියනවා please complete identity verification before the event ends. identity verification එක කරන්න අලුත් එක්කෙනෙක් නම් මේක ඉවර වෙන්න කලින් ඒ කියන්නේ 27 වෙනිදාට කලින් sub accounts වගේ එහෙම accounts ගොඩාක් තියෙනවා නම් master account එකට විතරයි යාගේ බලන්න කියලා මේ වාක්‍යයෙන් කියවෙන්නේ. cheat කරන්න එපා කියලා කියනවා. එහෙම වුණොත් ඔයා වයින් කරනවා කියලා කියනවා. gate.io reserves all rights to the final explanation. එහෙමත් කියලා තියෙනවා. තවත් බලමු විස්තර මුබාරක්. අර කියපු ටිකම තමයි මෙතනත් කියලා තියෙන්නේ. ඒ ටිකම මේ විදිහට තියෙනවා. right. එහෙනම් මෙන්න මේක තමයි වැඩේ. බලන්න ටීම් එක එකතු වෙලා මේ වගේ දෙයකට පොඩි ගාණක් හරි දාලා ට්‍රේඩ් කරලා අපි අර නිතරම ෆියුචර් වලම එල්ලීගෙන ඉන්නේ නැතුව මේ වගේ හැකිනොත් අපිට කීයක් හරි හොයාගන්න පුළුවන්. ස්පොට් එකේනේ මේව කරන්න තියෙන්නේ. ෆියුචර් එකට යන්න එපා ඔයා. ස්පොට් එකේ වැඩ කරන්න. මොකද මේ අලුත් මේ coin නේ මේවයි volatility එක වැඩි වේගෙන් move වෙන්න පටන් ගත්තොත් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා දැන් බලන්න දැන් මෙතෙන්දි buy කරා නම් ඔයාට ඔතෙන්දි buy කරා නම් දැන් මේ අප් වෙලා තියෙන දැන් මේ 1 hour chart එකනේ මේක 15 වලට ගියාට පස්සේ මේ බලන්න මෙතන මේ bottom එකක් හොයාගෙන විදිහක් වෙනවා. නමුත් අපිට bottom එකක් කියලා කියන්න බෑ. මෙයා green candle එක තාම ඉවර කරලා නැති නිසා 5 minute chart එකට ගියාම මෙතන පෙන්නනවා මොකද්ද මේ තියෙන්නේ support level එකක් කියලා මේ පෙන්වන නිල් පාටේ. ඒ කියන්නේ මේ support එකෙන් buy කරාට ප්‍රශ්නයක් නැහැ. මෙතන මේ candle එක දැන් හදලා ඉවර වෙතා චුට්ටකින්. ඉතින් මේක close වුණාට පස්සේ මේක green candle එකක් විදිහට තමයි කොහොමත් පේන විදිහට close වෙන්නේ. ඉතින් මේකෙන් මෙන්න මෙතන doji එකකුත් හදලා තියෙනවා. ඒක නිසා මේක reverse වෙයි කියලා බොහෝ වෙලාවට හිතන්න පුළුවන්. නමුත් මේකේ data නැහැ ගොඩක්. මේකේ මොනවද RSI divergence අනම්මනම් ඒව බලන්න විදිහක් නැහැ. මේකේ data නැති නිසා අලුත් coin එකක් නිසා. right. එහෙනම් ඔයාගේම team එකක් ඔයාලට build කරන්නත් පුළුවන්. තියෙන team එකකට එකතු වෙන්නත් පුළුවන්. කැමති නම් මගේ team එකට මෙතනින් එකතු වෙන්නත් පුළුවන්. බලමු අපි කීයක් හරි හොයාගන්න පුළුවන් වේද කියලා. එහෙනම් ජය වේවා සියලු දෙනාටම. free signal ගන්න ඕන නම් VIP signal වලට එකතු වෙන්න ඕන නම් මේක description එකේ තියෙන අපේ Telegram එකට එකතු වෙන්න ඔයාට සහ එකෙන් තවත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. Telegram එකේ අපි විවිධ දේවල් අලුත් news share කරනවා. ඒ වගේම trade setup share කරනවා. crypto සම්බන්ධයෙන් ඉගෙන ගන්න ඕන දේවල් එතනට ඇවිල්ලත් යමක් ඉගෙන ගන්න පුළුවන් ඔයාට. එහෙනම් එන්න අපිත් එක්ක එකතු වෙන්න. සුබ දවසක් සියලු දෙනාටම. ලබා දෙන ඉතාම හොඳ මට්ටමේ සිග්නල් channel එකක් අපට සම්බන්ධ වුණා. ඉතින් මේ සිග්නල් channel එකත් එක්ක අපි පහුගිය කාලේ වැඩ කරා ඉතාම ඉහළ මට්ටමින් අපිට සාර්ථක වෙන්න පුළුවන් වුණා. ඉතින් දැන් ඔයාලටත් පුළුවන්කම ලැබෙනවා මාසෙකට ඩොලර් 200ක් ගෙවලා සම්බන්ධ වෙන්න ඕන මේ channel එකට බල්ක් ක්‍රමයට සම්බන්ධ වෙන නිසා මාසෙකට ඩොලර් 12ක් පමණක් ගෙවලා ඔයාටත් එකතු වෙන්න පුළුවන්. දවසකට සිග්නල්ස් 6ත් 8ත් අතර ප්‍රමාණයක් මේන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම මාසෙකට ඩොලර් 100ක් ඔයා යොදවලා ට්‍රේඩ් කරොත් ඒක 6-7 ගුණයක් දක්වා වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි මේක ප්‍රතිඵල ලබා ගන්න එකක්. ඉතින් join වෙන්න අපේ Telegram channel එකට.